සිංහල ගෘහපතියාට බුදුරදුන් වදාළ සදිසා නමස්කාරය සමාජ සම්බන්ධතාවන්ගේ ධාර්මික පිළිවෙත උගන්වයි. එහිදී සදිසාව තේරුම් කර ඇත්තේ මෙසේය. නැගෙනහිර මව්පියෝ, දකුණ ගුරුවරු, බටහිර අඹුදරුවෝ, උතුර මිතුරෝ, යට සේවකයෝ, උඩ පැවිද්දෝ. දෙමාපියන් විසින් දරුවන්ට සංග්‍රහ කළ යුතුය. එම යුතුකම් නම් 1. දරුවන් පවින් වැළැක්වීම, 2. යහපතෙහි පිහිටුවීම, 3. ශිල්ප ඉගැන්වීම, 4. සුදුසු වයසේදී අවාහ විවාහ කර දීම, 5. සුදුසු කල දායාද පවරා දීම. දරුවන් විසින්ද දෙමාපියන්ට සංග්‍රහ කළ යුතුය. එම යුතුකම් නම් 1. දෙමාපියන් පෝෂණය කිරීම, 2. ඔවුන්ට අවශ්‍ය කටයුතු කර දීම, 3. පරපුර රැක ගැනීම, 4. උරුමව ඇති දේපල ආදිය ආරක්ෂා කිරීම, 5. මියගිය පසු පින් පෙද්දීම. සදිසා නමස්කාරය අනුව ගුරුවරුන් විසින් සිසුන්ට කරුණු 5කින් සංග්‍රහ කළ යුතුය. 1. මනාව හික්මවීම, 2. හොඳින් ඉගැන්වීම, 3. නොඅඩුව ඉගැන්වීම, 4. හිතවතුන්ට හඳුන්වා දීම, 5. හැම විටම රැකවරණය සැපයීම. සිසුන් විසින් ගුරුවරුන්ට ඉටු කළ යුතු යුතුකම්. 1. අසුනින් නැගී සිටීම් ආදියෙන් ගෞරව කිරීම, 2. උපස්ථාන කිරීම, 3. මනාව ගුරුවරයාට සවන් දීම, 4. කුදු මහත් කටයුතු ඉටු කිරීම, 5. මනාව ඉගෙනීම. ස්වාමි පුරුෂයා තම භාර්යාවට ඉටු කළ යුතු යුතුකම්. 1. ගෞරවාන්විතව ක්‍රියා කිරීම, 2. අගෞරව නොකිරීම, 3. දුසිරිතෙහි නොයෙදීම, 4. ඉසුරු පවරා දීම, 5. ආභරණ ආදිය ගෙනැවිත් දීම. භාර්යාව තම ස්වාමි පුරුෂයාට ඉටු කළ යුතු යුතුකම්. 1. නිවසේ කටයුතු මැනවින් කිරීම, 2. පිරිවර ජනයාට සංග්‍රහ කිරීම, 3. දුසිරිතෙහි නොයෙදීම, 4. මිල මුදල් ආදිය විනාශ නොකිරීම, 5. දක්ෂව අනලස්ස සියලු කටයුතු කිරීම. අප මිතුරන්ට සංග්‍රහ කළ යුතු අයුරු. 1. පරිත්‍යාග කිරීම, 2. ප්‍රිය වචන කතා කිරීම, 3. දියුණුවට අනුබල දීම, 4. සමානත්වයෙන් ක්‍රියා කිරීම, 5. අවංකව ඇසුරු කිරීම. මිතුරන් විසින් අපට සංග්‍රහ කළ යුතු අයුරු. 1. මං මුලාව ප්‍රමාද වන විට ආරක්ෂා කර ගැනීම, 2. අපේ සම්පත් ආරක්ෂා කිරීම, 3. බියක් ඇති වූ තැන පිහිටවීම, 4. විපතේදී අත්හැර නොයෑම, 5. අපේ පවුලේ අයටද උපකාර කිරීම. ස්වාමිවරු විසින් සේවකයන්ට සංග්‍රහ කළ යුතු අයුරු. 1. හැකියාව අනුව සේවය නියම කිරීම, 2. ආහාර පාන හා නිසි වැටුප් ලබා දීම, 3. සෞඛ්‍ය පහසුකම් ලබා දීම, 4. විශේෂ රසවත් දේ ලබා දීම, 5. සුදුසු අවස්ථාවේ නිවාඩු ලබා දීම. සේවකයන් විසින් ස්වාමිවරුන්ට සංග්‍රහ කළ යුතු අයුරු. 1. ස්වාමියාට පෙර අවදිවීම හෙවත් කලින්ම වැඩ ඇරඹීම, 2. ස්වාමියාට පසු නින්දට යාම හෙවත් නියමිත මුළු කාලයම වැඩ කිරීම, 3. දුන් දේ පමණක් ගැනීම හා නුදුන් දේ නොගැනීම, 4. උසස් ආකාරයෙන් හොඳ සේවයක් කිරීම, 5. ස්වාමියාගේ කීර්තිරාවය පැතිරවීම. ගිහියන් පැවිද්දන්ට සංග්‍රහ කළ යුතු අයුරු. 1. මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම, 2. මෛත්‍රී සහගතව කතා කිරීම, 3. මෛත්‍රී සහගත සිත් පහළ කර ගැනීම, 4. නිවසට පැමිණෙන විට සතුටින් පිළිගැනීම, 5. ආමිසයෙන් සංග්‍රහ කිරීම. පැවිදි පක්ෂය ගිහියන්ට සංග්‍රහ කළ යුතු අයුරු. 1. පවෙන් වළක්වයි, 2. යහපත් ක්‍රියාවල යොදවයි, 3. හොඳ හිතින්ම අනුකම්පා කරයි, 4. නොඇසූ දේ කියා දෙයි, 5. ඇසූ දේ වඩාත් පැහැදිලි කර දෙයි, 6. සුගතියට මඟ පෙන්වා දෙයි.